හලෝ යාළුවනේ, ඔගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා BM මාස්ටර් YouTube channel එකට. ඉතින් අපි පළවෙනි කොටසත් ගෙනාවා, දෙවෙනි කොටසත් ගෙනාවා. අපි දැන් ගෙනාවේ තුන්වෙනි කොටස. හරි වැඩි කතා. අපි යමු කතාවට. එතන සිටි මිනිසා සුදත් දෙස හැරී බැලුවා. ඔහු සුදත් දෙසට ඇවිදගෙන ආවා. සුදත් කෑගසමින් ආපහු පාර පැත්තට දිව්වා. ඔහුගේ කෑගැසීමට නිවැසියන් මෙන්ම අසල් වැසියන්ද දිවාවා. මෙතන යකෙක් වගේ මිනිහෙක් හිටියා. ඇස් දෙක ගිනි බෝල දෙකක් වගේ කටේ සෙවල ගලනවා. ඒ මල යකා කේන්තිය මට රැව්වා. පරණ කාලේ වගේ ඇඳුමක් ඇඳගෙන හිටියේ. එදයින් පස්සේ කීප දෙනෙකු මේ සිදුවීමට මුහුණ දුන්නා. එකල නිල්ගල වලව්වේ මුල් උරුමකාරයා වුණේ වලව්වේ ලොකු හාමු. මේ වලව්වේ ලොකු නිදානයක් හංගලා තිබිලා තියෙනවා. මේ නිදාන ගැන දන්නේ වලව්වේ ලොකු හාමු විතරයි. මේ නිදානය තියෙන තැන දැනගෙන ඉඳලා තියෙන්නේ. මේ හාමු මිය ගියාට පස්සේ එයාගේ දරුවෝ මේ වලව්ව ආයතනයකට විකුණලා විදේශගත වෙලා තියෙනවා. වලව්වට සහ නිදානයට තියෙන දැඩි ආශාව නිසා මේ හාමු මිය ගියාට පස්සේ මේ වලව්වේ මල යක්ෂයෙක් වෙලා